ලංකාවේ මාධ්‍ය සංස්කෘතිය ධනාත්මකව වෙනස් වෙලා නැහැ. දේශපාලන සංස්කෘතිය විතරයි ධනාත්මකව වෙනස් වුණේ. මාධ්‍ය සංස්කෘතිය තාම පරණ කසිකබල් සංස්කෘතියක් තියෙන්නේ. හරිතු කරනවා. මේ කියන්නේ ආණ්ඩුවට කඩ යන්න කියන එක නෙමෙයි. හොඳ දේ හොඳයි කියන්නත් ඕන. අඩුපාඩුව ඇත්තට කතා කරන්නත් ඕන. ජනතාවට අසත්‍ය ප්‍රකාශ කරන, බොරු නිර්මාණය කරලා ප්‍රකාශ කරන, රටක සංවර්ධනයකට දායක වෙන මාධ්‍ය අත්තරේ. ඒක තමයි උත්තරේ. දැන් මෙතනක් තියෙනවා අත්තරින්න ඕනේ මම හිතන්නේ. ඔව් තියෙනවා එකක් තියෙනවා. එකක් නම් තියෙනවාමයි. මේ දත්තිකේම ඔබලා දකින්න නැතිනේ මේ ආණ්ඩුවට මේ වෙච්ච සංදෑසිය. මම මේ කතාව කියන්නේ මේ ලාකාන්ත සුද්ධ කරන්නවත් මේ ආණ්ඩුව සුද්ධ කරන්නවත් එහෙම කතාවකට නෙවෙයි. අපිට අවශ්‍යයි නිවැරදි නිවුස් කියන නාලිකා. රටේ ජනතාවට තොරතුරු බෙදා හරින නාලිකාවක්. මහජනතාවගේ සංඛ්‍යාත අවභාවිතා කරමින් මේ තරම් දුරට මේ සමාජයේ කුලප් විද්‍යුත් නාලිකා හරි මුද්‍රිත නාලිකා හරි මොනෑම දෙයක් මිනිස්සුන්ගේ ඔළුවල් විකෘති කරනවා නම් අපිට අවශ්‍යයි ඒකට නියාමනයක්. අපිට අවශ්‍යයි මේ රට සමාජයේ හරි පාරට ගෙනියන්න පුළුවන් මාධ්‍ය සංස්කෘතිය. ඉතින් ඊයේ දැක්ක අපි ලාකාන්ත විසින් ඔහුට විරුද්ධව හිරුනාලිකා විසින් අදබාපු බේගලයකට එන්ත්‍රවාසියක් කියවලා දෙනවා රුපියල් බිලියන 10ක. ඉතින් පච ගහලා කෙලවුනාම නිවැරදි කිරීමේ අයිති නිසා මේක නිවැරදි කරනවලු. රෙනෝට් එක ගහන්න ඕන ඉලපතට රීලා. මේක කියන්න ඕන රුපියල් 1000ක් නැති අය ළමයිගේ ටියුෂන් දෙන්න නැහැ කියපු අය දිනුණු විදිය හොයන එකේ කතා දෙකක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම පරීක්ෂණ කළා රංගනිසානායක මහත්තයෝ ඒක ඔයාට බාරයි. මේ ජනතා සංඛ්‍යාත වලින් රටට ප්‍රවෘත්ති කියන මාධ්‍ය බොරු ෆේක් නිවුස් දානවා ඊට පස්සේ මුළු රටක්ම අවුලවනවා ඊට පස්සේ ඒ පැත්තෙන් එන්තරවාසී වෙනවා ඊට පස්සේ මාධ්‍ය සතු නිවැරදි කිරීමේ අයිතිය කියලා උන් නිකන් සොර කියන්නේ නිවැරදි වෙනවා. මෙහෙමනම් ලංකාවේ අංක 1 නිවුස් කියලා සියල්ලටම ඉහළින් කියලා හොඳම කියලා ජනතා සම්මාන තියෙනවා කියලා සම්මාන දෙන්නේ ඒ වගේ ඉන්න විනිශ්චය මණ්ඩලය ගැන නැවත නැවතත් හිතා ගන්න ඕන. මොකද මේ ආණ්ඩුව බලයටපත් වුණු මුල් අවධියේ සිටම මේ ව්‍යාජ පුවත් පාලන කිරීමේ පීවරගත බවට මුළු මහ සමාජයේම අවධාරණය කළා. අපේ උනත් වීඩියෝ 2-3කින් කියලා ඇති මේ හිරුනාලිකාව මේ කරන සමාජ දියසනය ගැන උගේ අයියා හරි මල්ලි හරි බේර ගන්න එයාලගේ දේශපාලන කරගත්තට කමක් නැහැ. හැබැයි මේ මිනිස්සු අවුලවන මේ තුනෙන්දගේ ආණ්ඩුවකට අභියෝග කරන මට්ටමට මේ මාධ්‍යයක් එනවා කියන්නේ ඒක වැරදි වැඩක්. ඒක මේ රටකට දරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සඳහා අවශ්‍ය ඍජු නායකත්වය හෝ තීරණ ගැනීමට පීවර ගැනීමට අද දක්වාම මේ රජය අපොහොසත් වෙලා තිබෙනවා. එදා තිබූ ඒ දුර්වලතාවය හේතුවෙන් අද වන විට රජයට සිදුවලා තියෙනවා මේ රට පාලනය කරන වෙනුවට දවසින් දවස මේ ෆේක් නිවුස් පුවත්පත්වලටයි මේ ෆේක් නිවුස් කාර්යයන්ටයි පිළිතුරු දෙන්න. ඒ පසුපස හඹා යන්න. ඉතින් අපට කියන්න තියෙන්නේ එදා ඒ නියපොත්තෙන් කඩන්න තිබිච්ච එක. තුනෙන් දෙක බලයක් කරගෙන ආණ්ඩුවත් එක්ක ජනතාව 100%ක් ඉන්න ශක්තිමත් මොහතක ඒ තීරණ නොගත් එකේ පළ විපාක තමයි දැන් මේ ගෙවිමින් තියෙන්නේ. ඉතින් අපට අහන්න වෙන්නේ ආණ්ඩුවේ දැන් සනීපද කියලා තමයි. ඉතින් අද බලමිට මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම දැන් පාලනය අරගෙන තියෙන්නේ විපක්ෂයේ මේ කුඩා කණ්ඩායම. ඒක අපිට හොඳටම පේන්න තියෙනවා. මේකට තියෙන හොඳම උදාහරණ තමයි ඉතින් ඔබට මතකද එකපාරක් අර හර්නි ගිහිල්ලා අගමැතිවරය රනිල් වික්‍රමසිංහ හම්බුණා කියලා ෆේක් නිවුස් ගාවා එකම දැන් මතකත් නෑ සමහර දේවල්. ඉතින් ඒකට හොඳම අලුත්ම උදාහරණ තියෙන්නේ මේ ලාල්කාන්ත ඇමතිවරට එරෙහිව හිරු මාධ්‍ය ආයතන විසින් ගෙන ගිය අසත්‍ය පුවතක් වාර්තා කිරීම. මේක දෙර්ණත් කරා. එයාලා මට මතක ඇටියට රුපියල් කෝටි 10ක ඉඳලා දැන් බලමු. ලාල්කාන්තක දේශපාලනය ඉවරයක් කරන්න මේ ආණ්ඩුවට ගහන්න මේ හිරු එක හිතා මතාම තමයි මේ වැඩේ කරේ. ඉතින් මේ ආණ්ඩුව පත් වුණ දවස ඉඳලම මේ හිරු නාලිකාව මේ ජඩ මාධ්‍යකරණය නිරතුණා. මොන තරම් බොරු ප්‍රචාරය කළත් මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මාධ්‍ය අයිතිය නැමැති සල්ුවෙන් මුණවසාගෙන නැට්ට පස්ස ගහගෙන අන්ධයන් වගේ හිටියා. ඉතින් ජනතාව නොමග යවන මෙවැනි ක්‍රියාමාර්ග හමුවේ රජේ ඔවුන්ගේ බලය පාවිච්චි කරන්නේ නැතුව තීරණාත්මක පීවරක් ගනු වෙනුවට ලාකාන්ත මහත්තයට සිද්ධ වුණා එන්තරවාසියක් කියවලා තමන්ගේ නිර්වෘත්තතාවය ඔප්පු කරන්න. ඉතින් මේකදී හර සොරි කියලා මේක නඩු සමතකටපත් වුණා ලාකාන්ත මහත්තයෝ. ඒක තමයි පළ වරද්ද ගන්න තැන. මේක නඩු මාර්ගය යන්න ඕන. මේකට TRC එකට පැමිණිලි කළා. මේකේ නාලිකාව අත්හිටුවීමට ඕන තරම් සාක්ෂි තියෙනවා. ඔයාලට බැරි නම් අපි සමාජ මාධ්‍යයෙන් හරි හොයලා දෙන්නම් මෙයාලා කරපු දේවල් අපි ගාව ස්ක්‍රීන්ෂොට් කරන වීඩියෝ තියෙනවා. අපි හොයලා දෙන්නම්. ඔයාලට බැරි නම් මේ ඔයාලගේ මාධ්‍ය කණ්ඩායම බැරි නම් ඉරුනාලිකාව මේ තාක් වෙනකම් කරපු
ෆේක් නිවුස් පබ්ලික් කරපුවා. මහජන මුදල් මහජන සංඛ්‍යාත අවබෝධ කරපු සම්බන්ධව සාක්ෂි අපි රූපරාමු එක දෙන්න. හැබැයි රාකාන්ත මහත්තයෝ කොන්ද පණ ඇතිව හරි කෙලින් මිනිහෙක් කියලා අපි හිතනවා. ඔයාට පුළුවන් නම් TRC එකට පැමිණි කරලා මේ මාධ්‍ය බලපත්‍රය අහෝසි කරවන්න. ඒකින් ඔය කියන්නේ නැහැ ඔයා මේක වාගත්තේ කොහොමද? ඔයා මේ මෙච්චර දවස් කන්දයක් වාගත්ත කොහොමද කියන ඒකට උත්තරයක් නෙවෙයි. ඔයා ඒව නිදාස් වෙන්න ඕන. ඔයා අපි විතරක් නෙවෙයි ලක්ෂ ගණන් දහස් ගණන් ගෙදර දෙල බත් එක පවා දීපු මිනිස්සු ඉන්නවා. උන්ට සාධාරණයක් වෙන්න. ඔයාගේ ධනය උපයෝග කොහොමද කියලා 2022 එකපාරටම ඔයාට ඒ තරම් ධනස්කන්ධයක් ආයේ කොහොමද කියලා ඔයා අපිට කියන්න වෙනවා. ඒක අල්ලස්කොම් සර් විතරක් නෙවෙයි. ජවිපේ පාක්ෂිකයන්ගේ දැනෙන්න කියන්න ඕනේ කොහොමද උනේ කියන එක. මොකද ගමේ මිනිස්සු දුප්පත් වෙලා ඔයා විතරක් පොසත් වෙන්න හේතුවක් නැහැ පූර්ණ කාලයම කරලා. මොකද පක්ෂේ කේඩරේ ඉඳු මිනිස්සෙක් විදියට පූර්ණ කාලේන පැය 24 වැඩ කරපු මිනිස්සෙක් විදියට ඔයාට ඇත්තට ධනස්කන්ධ එකතුනේ කොහොමද කියන එක මිනිස්සුන්ට කියන්න වෙනවා. ඉතින් ඒක තමයි පස්සට කතා කරමු. තව එක දෙයක් කියන්න ඕන. ආණ්ඩුව විසින් මෙවැනි ජඩමාධ්‍ය වාර්තාගෙන වැළැක්වෙන ගන්නා ලද ක්‍රියාමාර්ග ඔය ජඩමාධ්‍ය විසින් තමන්ගේ වාසියට හරවා ගන්න වෙතයි බලාපොරොත්තු වෙනවා. තුනෙන් දෙක ආණ්ඩුවක් දැන් මොන්ඩිසෝරි ළමයි ගන්නට මේ ජඩමාධ්‍ය විසින් වටවලා තියෙනවා. එසේ වැටි ඇත්තේම ඔවුන්ගේ මේ ඍජු තීරණ ගැනීමේ හොඳ පන්නතිකම විසින්. ඉතින් අපි ආණ්ඩුවට මෙතෙක් කලක් කොන්දක් වෙලා තියෙනවා, හයියක් වෙලා තියෙනවා. ඉදිරියටත් එහෙම වෙන්න ඕන. මෙන්න මේ නඩුවවත් හරියට කෙලින් ඉවරයක් කරගන්න අපි ඒක දිහා බලාගෙන ඉන්නවා.